මට වෙච්ච බෑඩ්ම එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් මට එහෙම වෙලා තියෙන ටෙමු එකකින් විතරයි ෂේන් එක. Hi guys, කොහමද? අද මම ඔයාලත් එක්ක ටෙමු එකේ එක්ස්පීරියන්ස් කීපයක් බෙදා ගන්න. ඉතින් මම ළඟ තියෙනවා මම අන්බොක්ස් කරපු ගොඩාක් ඒවා. කලින් අන්බොක්ස් කරා. ඉතින් මම ඔයාලට දැන් තමයි ඒවා පෙන්නන්න යන්නේ. ඉතින් මට වෙච්ච බෑඩ්ම එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් මට එහෙම වෙලා තියෙන ටෙමු එකකින් විතරයි. ෂේන් එකේ මම මෙච්චර කාලයක් දාපු හැම ඕඩර් එකක්ම දවස් 10ක ඇතුළත ඇවිල්ලා තියෙනවා. හැබැයි ටෙමු එකෙත් මට ආවා. ඒ හින්දා ඒ විශ්වාසෙට මම අප්‍රේල් 11 වෙනිදා ඕඩර් එකක් දැම්මා මගේ Bright to Be එකේ items වලට. මොකද Bright to Be එක හදිස්සිය තමයි අප්‍රේල් දාගත්තේ. ඉතින් අප්‍රේල් 29 තිබුණේ. ඉතින් ඒකට ඕන කරන බඩු ගොඩක් මම ඕඩර් කරා ටෙමු එකෙන්. ඉතින් ඒව ලංකාවේ මට හොයාගන්න නැති හින්දා මම එහෙන් ඕඩර් කරේ. මම අන්තිම දවස වෙනකම් බලන් හිටියා. එයාලගේ tracking update වෙලත් නැහැ. අන්තිමට මම Skynet එකේ හරහා එන හින්දා එයාලව contact කරාම එයාලා මොකද්ද කිව්වේ? දැන් custom clearance එකේ තියෙන ඔයාලට හම්බෙයි කියලා. ඉතින් මම ඒ විශ්වාසෙට මම බලාගෙන හිටියා අනේ 28 වෙනිදා හරි හම්බෙයි කියලා. 28 වෙනිදා හවස වෙනකම් බලන් හිටියා. අන්තිමට නෑ. අන්තිමට මම මාරම ස්ට්‍රෙස් වුණා. මට ඒ බඩු ටික හදිස්සිය හොයාගන්න බැරි හින්දා කොහමරි වැඩේ ලස්සනට මැනේජ් කරගත්තා. ඉතින් එන්න කාලෙට පෙන්නන්න මොනවාද මට එහෙම ප්‍රශ්නයක් වුණේ කියලා. ඉතින් මම ලස්සන හැට් එකක් ඕඩර් කරා. හරිද? ඒ හැට් එක තියෙන්නේ තෙම්මු එකේ විතරයි. මේක බල්ලත් එක්ක හරි මම ඔය වීඩියෝ එකක් කරනවා. පාරේ මිනිස්සෙක් යනකොට බලනවා. කරන්න දෙයක් නැහැ. බාධක මැද්දේ හරි වීඩියෝ එක කරනවා. ඉතින් මෙන්න මේක තමයි හැට් එක ආපු. මේ හැට් එක මෙහි නැහැ ලංකාවේ. මං හිතන්නේ මේ විදිහේ හැට් හොයාගන්න නෑ. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම අලවලා අර සයිඩ් එකට දාන හැට් එක. ඉතින් මම මේක බලාපොරොත්තු ගොන්නක් මැදි තමයි ඕඩර් කරේ. මොකද මම ඇඳුම ඩිසයින් කරත් මේ හැට් එක දාන විදියට. අන්තිමේදී 28 රෑ වෙනකනුත් හැට් එක නැහැ. මට ඉතින් තිබ්බ ස්ට්‍රෙස් එක කොහොම හරි කමක් නැහැ කියලා රෑ පාන්දර යන්නේ 3 වෙනකන් තාත්තයි මමයි එකතු වෙලා හැට් එකක් හැදුවා. මම ළඟ තිබුණ ලොකු හැට් එකක්. ඒ හැට් එක මම කපලා කොහොම හරි ඩිසයින් කරලා හදාගත්තා. ඉතින් ඒක හදාගන්න පුළුවන් වෙච්ච නිසා හොඳයි. ඉතින් තාත්තා මට ලොකු සපෝට් එකක් දුන්නා ග්ලූ ගන් එක ඒක අලවන්න. මොකද වෙලාවට ග්ලූ ගන් එකකුත් ගෙදර තිබුණා. මම වෙන වැඩකට ගෙනාලා ඒක කඩලවත් තිබුණ නැති ඉතින් ඒකේ වැඩේ කරගත්තා. ඒත් මම පාවිච්චි කරලා නැහැ. තාත්තා ඉතින් මට ග්ලූ ගන් එකට සපෝට් කරා. ඉතින් මම ඩිසයින් කළා. මම එයාට මම කිව්වා මෙන්න මෙහෙම කියලා ළඟ ඉඳගෙන දෙන්නත් එක්ක හැදුවා. ඉතින් මේව නම් දැන් චුට්ටක් ගැලවිලා අර ගෙදර අරන් කෙනෙක් ඉවෙන්ට් එක ඉවරලා ගෙදර අරන් ඉදි පොඩක් ඩැමේජ් වෙලා ටික ආයලවන්න ඕන මේ ෆෙදර්ස්. ඉතින් මේ ඉතින් මම හදාගත්ත තොප්පිය. සාමාන්‍යයෙන් අපේ තොප්පි වල ඔළුව ගොඩාක් ලොකුයිනේ. මං කරඩේ ඔළුව කපලා වෙනම ඔළුව බස්සලා මෙහෙන් කැපුවා. මේ පැත්තේ නීට් නැහැ. මේ හදිසිය හදපු එකක් නේ. ඉතින් ෆොටෝස් වලට යටපැත්ත පේන්නේ නැහැ. ඉතින් අන්තිමෙන් මෙහෙම තමයි හැට් එක ආවේ. ඉතින් ඔයාලට ෆොටෝස් ජුලි මාසේ බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ලස්සනටම තිබුණ හැට් එක මට හිතෙනවා මේක ලස්සනයි කියලා මම ඕඩර් කරපු එකට වඩා. ඉතින් ඒ හින්දා කියන්නේ මේක 5000 ගාණක් වුණා. මේකට වඩා ඔයාලම කියන්නකෝ මේ දෙකේ මොකද්ද ලස්සන කියලා. මට හිතෙනවා මේක ලස්සනයි කියලා. ඉතින් මම මේක රිටර්න් දාලා තියෙන්නේ හෙට වගේ මේක මම පැක් කරලා යවන්න ඕනේ. ඉතින් තව මම ඕඩර් කරා මගේ බ්‍රයිඩ්මේඩ්ස්ලා 12 දෙනාට කියන්නේ මම යාළුවට සන්ග්ලාසස් ඕඩර් කරා. ඉතින් මේ ටිකත් ආයේ පරක්කු වෙලා. ඉතින් මම ඒ වෙලාවේ තිබ්බ විදියට හැමෝම ළඟ තිබ්බ බ්ලැක් සන්ග්ලාස් වලින් අපි වැඩේ මැනේජ් කරා. ඒ වුණාට මට හිතෙනවා මේ ටික නොදාපු එක හොඳයි. මේවා ගොඩාක් ලොකුයි මූණට වඩා නිකන් ලොකු සයිස් මම ඔයාලට එකක් දාලා පෙන්නන්නම්. මේකත් මම රිටර්න් කරන්න දාලා තියෙන්නේ. අතරම හිතේ මගේ බොයිෆ්‍රෙන්ඩ් උත් විහිළු කරා. දැන් ඉතින් ওই ටික ආවම කපලා හොදි හදලා කන්න කියලා. පරක්කු වුණා. ඉතින් දවස් දෙකක් පරක්කු වෙලා ආවේ. මට හිතෙනවා මීට වඩා අපි දාපුවා ලස්සනයි කියලා. මොකද මේ මූණ ටිකක් තඩි වැඩි. මොකද දැන් හැමෝම එකසයි. දැන් මගේ මූණ ලොකු වුණාට හැමෝගේ මූණ ලොකු නෑනේ. එතකොට මේක හැමෝටම මැච් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මං හිතනවා මේක කමක් නෑ ආපු නැති එක ඉට්ස් ඕකේ. අර ඉතින් සල්ලි අපරාධේ. දැන් කොහොම හරි රිටර්න් කරලා යවනවා මම මේක. මම රිටර්න් එකක් දාලා තියෙන්නේ. තෙම්ම එකේ හොඳකම තියෙන රිටර්න් කරලා යවන්න පුළුවන් එක. එක ඕඩර් එකකින් එකක් ෆ්‍රී පුළුවන්. ඒක වටිනවා ඒක. මේ තියෙන අනිත් එක මම මේක ඕඩර් කරා. ඒකත් ඉතින්
දැන් ඉතින් වැඩේ ඉවරයිනේ. දැන් ඉතින් මට අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට මම වලට දාපු එක පෙන්නන්නද? මේ දිනේ මම දාපු එක මට හිතෙනවා මම දාපු එක මේකට වඩා ලස්සනයි කියලා. ඔයාලා මොකද කියන්නේ? මේකට වඩා මට හිතෙනවා මේක ලස්සනයි කියලා. මම මේකේ පර්ස් ඇලෙවුවා ග්ලූ ගන්න එකෙන්. ඒත් මේ වගේ නීට් එකට ආවේ නෑ. මොකද මල් ළඟ තිබුණේ පොඩි පර්ස්. ඊට පස්සේ එහෙම මං ආයේ ගලවලා මේක මේ විදිහට තමයි යූස් කරේ. කෙනෙක් ෆොටෝස් වලට ප්‍රශ්නයක් උනේ නැහැ ඇත්තටම. ඒ නිසා මට දුකක් නෑ. ඒ වුණාට මේ සල්ලි අපරාධනේ ඒක තමයි මට තියෙන ලොකු ප්‍රශ්නේ. මෙතන රුපියල් 8,000ක 9,000ක බඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ මම තේමෝ එකෙන් තව ඕඩර් කරා. හරිද? මෙන්න මේ බැලූන්ස් ටික බ්‍රයිට් කියලා. ලොකු බැලූන්ස් මේක මට මතක විදිහට අඟල් 32ක් ලොකුයි. ලංකාවේ අඟල් 32 මේ වගේ පැකට්ස් නැහැ. ඇති මම දන්නේ නැහැ මට හොයාගන්න බැරි වුණා. මම හොයාගත්තේ අන්තිමට අඟල් 17. හැබැයි ඒක ඉෂුව එකක් උනේ නැහැ. අඟල් 32 කියන්නේ ගොඩාක් ලොකුයිනේ. ඉතින් මේක දැන් තියන් ඉන්නවා. පස්සේ ආයේ වෙඩින් එක කිට්ටු කරලා වෙඩින් එක ජුලයි වගේ එන්නේ. ඉතින් කිට්ටු කරලා මේක ආයේ යූස් කරන්න පුළුවන් මේ මොකට හරි කියලා මේක තියාගන්නවා. ඒක රිටර්න් කරන්නේ නැහැ. මොකද ඒක මට හිතන ඕන වෙයි කියලා මොකට හරි. ඊට පස්සේ මම මෙන්න මේක ඕඩර් කරා මගේ රෝබ් එකේ ඕන වුණොත් කියලා ලවන්න. මේක නම් ප්‍රශ්නයක් නෑ. මොකද මට වෙඩින් එක දවසට හරි යූස් කරන්න පුළුවන් බ්‍රයිට් කියලා ගහලා. නිකන් මේක නම් එච්චර ගාණක් වුණෙත් නෑ. නිකන් මම ආසාවට දැන්. ඊට පස්සේ මම එදා අඳපු ඩ්‍රෙස් එකට දාන්න ඕඩර් කරපු ජුවලරි එක. දැන් තමයි එන්නේ. ඒක ලස්සනයි. දැන් ඉතින් වෙන මොකට හරි යූස් කරන්න මේක මට පුළුවන් වෙයි කියලා හිතනවා. මේ වගේම එකක් කොහම හරි මම දැම්මා. හොයාගෙන මේ ඉයරින්ග්ස් දෙක. කොහම හරි අන්තිමට සිල්වර් තමයි යූස් කරේ. මම මේ ඒ කියන්නේ පර්ල්ස්යි සිල්වර් මික්ස් ඉයරින්ග්ස් තමයි යූස් කරේ. ඒකේ ගෝල්ඩ් එකක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා මට කොයි වෙලාවක හරි ඕන වෙයිනේ. මේවා ඉතින් ජුවලරි නම් කොච්චර ගත්තත් අපත යන්නේ නැති නිසා ඒවා මම රිටර්න් කරන්නේ නැහැ. මේ තියෙන මගේ බ්‍රයිඩ්මේඩ්ස් වගේ ඉයරින්ග්ස් ටික හරිද? මේක කොහොම හරි අවුලක් වුණේ නැහැ. මට හම්බුණා මේ බ්‍රයිඩ්මේඩ්ස් වගේ ඉයරින්ග්ස් වලට මේ විදිය මේක හැබැයි 아무තු ෂයින් එකක් තියෙනවා. අයිවරි වගේ එකක්. ඒ හින්දා ඒක ඕකේ. මේක ප්‍රශ්නයක් නෑ. මේක නම් කමක් නෑ. ඉතින් පරක් වුණාට මේ මම nails හදන්න පිස්සුවක් තියෙන හින්දා acrylic brushes order කරා. මොකද acrylic brush හරිම සවුත් වෙනවා මෙහි තියෙන ඒවා. ඉතින් acrylic brush මම order කරා. තියෙන ඒවා හොඳයිද කියලා බලන්න මම order කරා. ඉතින් ඒ ටිකුනේ හැමයි. ඊට පස්සේ ඔයාලට මම තව පෙන්නන්න මම තෙමු එකකින් ගෙනගත දෙයක්. මේක ඇවිල්ලා pimple patches. හරිද? අය අපේ මූණේ pimples වෙනවනේ. දැන් මගේ මේ ටික ඊයේ මේ ටිකෙන් මේකප් කරා. ඒ හින්දා මූණ පොඩ මෙන්න මේ හරියේ periods උත් තියෙන නිසා පොඩ ලොකු වෙලා pimples. ඉතින් මම කර වැඩේ මේ patch එක ඇලෙව්වා ඊයර තැන් දෙක තුනක. දැන් ඒ ටික ගොඩාක් අඩු වෙලා. සාමාන්‍යයෙන් පිම්පල් එකක් එනකොට මේක ඇලෙවට පස්සේ හරියනවා. මෙහි ෆාමසි වල සමහර විට ඇති. මම අහලා නැහැ, හොයලා නැහැ තියනවාද කියලා. කොහමද මම මේක try කරන්න ඕන නිසා මම boyfriend එකෙන් order කරලා යවුවා එයාලගේ Amazon එකකින් මේ ඒක කොහොමද කියලා බලන්න. එයා කොහොම හරි දවස් දෙකක් කොහොම ඇලවලා පෙන්නුවා. ඒකට පැය දෙක තුනක් යනකොට පිම්පල් එක බහිනවා. ඉතින් මම ටෙමු එකේ තියනවා දැකලා order කරා. මේක නම් මාරම වටිනවා. මේකේ ගොඩක් කව පැක්ස් මෙන්න මේ වගේ එන්නේ. දැන් නම් මේවා තන මේ මම ඉතින් හැමදාම අලවනවා. මගේ බෑග් එකේ තියෙනවා, පර්ස් එකේ තියෙනවා, ඔහොම තමයි. මේකක් වලට පෙන්න. මෙන්න මේ විදිහේ තියෙන ඩොට්ස් පොඩියට පොඩි ඒවා ලවන්න පුළුවන්, ලොකුවට ලොකු ඒවා ලවන්න පුළුවන්. ඉතින් කොහොම හරි එක පැය දෙකක් තුනක් වගේ යනකොට බහිනවා. ඒක මාරම වටිනවා. හරිද? ඒක වැඩි ගණන් උනේත් නෑ. මෙන්න මේ බොක්ස් එකේ ඇවිල්ලා තියෙනවා nipple covers. මේක තමයි යූස් කරේ නැහැ. සාමාන්‍යයෙන් අපි බිකිනි එකක් අඳිනකොට එහෙම නැත්නම් සමහර ඇඳුම් තියෙනවා පපුව තද වෙනවා. හැබැයි අපිට බ්‍රා එකක් අඳිනවට වඩා ඉතින් අර පේන්නේ නැත්නම් nipple cover එකක් අලවන එක ලේසි. ඒ වගේ දෙයකට මේක ඕන වෙන නිසා ඉස්සරහට ඕන වෙයි කියලා හිතලා මම ඉතින් ඒකත් ඕඩර් කරා. ඔයාලට මම ෆෑන් එක පෙන්නන්න. මේක ටෙමු එකකින් ගත්තේ. මේක 1 2 3යි. මේක තමයි උඩරිම තියෙන්නේ.
මාර්ම වටිනවා කොයි හරි එළියට යනකොට රස්නේ වැඩිනේ මේකප් එකක් එහෙම දාන් යද්දි ඔක වැක්කිරෙන්න දිය වෙලානේ. ඕක තියෙන රස්නෙට ඉතින් ඒ වගේ වෙලාවට මේක මාර වටිනවා. ඉතින් මේක කොහොම හරි හරිම චූටි. මේ ලංකාවේ මම දැකලා තියෙන මේකට ලොකු ඒවා තියෙන්නේ. මේක 1000ක් වගේ වුණා. මේක චූටි හරිම චූටි මේක ඉතින් පර්ස් එකේ අපේ සයිඩ් බෑග් එක වගේ දාන් යන හරිම ලේසි. බල්ලා බුරනවා ගණන් ගන්න එපා. හරිද? ඉතින් මේක අපිට USB එකකින් තමයි මෙන්න මෙතනින් charge කරන්න තියෙන. ඒකට වෙනමම charger එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මාර වටිනවා. පැය 3ක් විතර එක දිගට මේක use කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් බහිනවා. අපි දැනගන්න ඕනේ ඉතින් මොකක් හරි එකට තියාගන්න. ඉතින් මම ආයෙ order කරා මෙන්න මේකෙන් දෙකක්. ඉතින් ඉස්සරහට අපි එළියට යන්න හිතන් ඉන්නකොට වැඩවලට. ඉතින් මම මේ ඇත්තටම ඉදිරි මාස කිහිපෙට තමයි බඩු චුට්ට order කරන්නේ. ඉතින් අපිට දැන් conditioner, shampoo, cream අරව මේවා අරන් යන්න මේ වගේ එකක් ගත්තම ලේසියි. ඉතින් මේකෙන් මටයි boyfriendයි දෙකක් order කරා. ඊට පස්සේ මේක තියෙනවා. මේක ඇවිල්ලා මේක සපත්තු දාන එක. දැන් ඉතින් අපි කොහේ හරි යනකොට අපේ බෑගේජ් එකේ මේක නිකන් සපත් දෙක කොහොම දානවට වඩා මේක ඇතුළට දාලා දාන එක හොඳයිනේ. හදිසි හරි මඩ හරි තිබුණොත් ඉතින් මේකට සපත්තුවක් දෙකක් විතර දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක තියෙනවා. මේක මං ගෙන්නුවේ අපි තනියෙන් මේකක් දාගන්නකොට අපි දැන් ෂැඩෝ අඳිනවනේ. මේ එතකොට අර මෙහෙම අලවන ටේප් එක මේකේ තියන්නේ. මේක ඇවිල්ලා මම අපේ නංගිට ගෙන්නුවේ. මට එකක් තියෙන. යාගේ එක බල්ලා කොයි හරි තියෙනවද කියලා බල්ලා එක අල්ලපාර දත් පාරක් හිටලා. ඉතින් මම යාට ඕඩර් කරා hot water bag එකක්. ගෑල්ලමන්ට මාර වටිනවා hot water bag. ඒ හින්දා ඕඩර් කරලා තියාගන්න. ඊට පස්සේ මම ඕඩර් කරා දැන් කොලජන් එහෙම මම බොනවා tablets. ඒ බොනකොට දැන් හැමදාම මේක හිතන්නකො අපි දැන් ට්‍රිප් එකක් යනවා කියලා තඩි බෝතලේ උස්සලා යන්න බෑනේ. ඉතින් මමයි බොයිෆ්‍රෙන්ඩ් උයි දෙන්නම් බොන හින්දා ඉතින් අපි දෙන්නට මේ සතියකට විතර කොහේ හරි යනකොට මේක දාගෙන අරන් යන්න පුළුවන් හින්දා මම දෙකක් ඕඩර් කරා. දෙකක් ඕඩර් කරා. එතකොට අපි දෙන්නගේ ඒවා දාලා අපි දෙන්නට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ දෙක ඕඩර් කරා. කෝඩු කරාව දෙක. ඒ දෙක හරිම ලස්සනයි. ඒ දෙක ඕඩර් කරා. ආයෙම අයිලයිනර් අඳින එකක් ඕඩර් කරා. මෙන්න මේක දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම තියලා අයිලයිනර් එක අඳින්න. ඒ හින්දා ඒක වටින නිසා මම ඒක ඕඩර් කරා. මේක මම හිතන්නේ අපිට ඕන නම් මේ උඩ මෙන්න මෙහෙම අඳින්නත් පුළුවන්. එහෙම තියෙනවා මේකේ. මේක වටිනවා. ඊට පස්සේ ආය අපි ඕඩර් කරා. දැන් අපි ඉන්දියා යන්න හිතන් ඉන්නවා. ඉන්දියා කියලා ගත්තම පොඩක් ක්ලීන් එක ගත්තම අපිට ෂුවර් කරන්න බැරි නිසා ඉතින් මම ඕඩර් කරා toilet seat covers. එතකොට මේක ෆ්ලෂ් කරන්න පුළුවන් අපිට ඒකටම දාලා. ඉතින් මේක ගොඩක් වටිනවා. මේකෙන් 10ක් මම ඕඩර් කරා. ඉතින් එතකොට අපිට අර මොනවද ඒකට කියන්නේ? අපේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන නිසා තමයි මම මේ දෙයක් ඕඩර් කරේ. ඊපස්සේ ජුවලරි බොක්ස් එකක් ඕඩර් කරා. මේක ඇතුලේ තියෙනවා මම ඕඩර් කරපු සමහර ජුවලරි ඉන්නවලට පෙන්නන්න. අපිට අරින්න ගියාම හරි කරදරයි නේල්ස් දාලා හින්දා. ඔයාලට පේනවද මෙන්න මේ මල් කරාබු මම තෙමු එකෙන් ඕඩර් කරේ. තාම ඒවා දැම්මේ නැහැ. හරි ලස්සන පාටවල් pastel colors. මං ඉස්සරේම earrings දාන්නේ නැහැ. හරිද? දැන් පොඩි පිස්සුවක් තියෙනවා ලස්සන earrings දාන්න. මේකේ ගැජට් එක නම් කොහෙද දන්නේ නැහැ. මේකේ තියෙන ළමයි මේ අර අපිට eyebrows දෙක ලස්සනට පීරන්න පුළුවන්. eyebrow gel එකක් තියෙන. ඒක ගොඩක් හොඳයි. ඒක 300 ගණක් වගේ වුණේ. මේක ඇති මං හිතන්නේ මගේ පර්ස් එකේ හරි මොකක් හරි ඇත්තේ. ඒ ටික එහෙමයි. ඊට පස්සේ ඔයාලට පෙන්නන්න මම ඕඩර් කරපු ඇඳුම් වගේක්. මේක ගොඩාක් කල් දැන් ඕඩර් කළා. තාම මේවා ඇඳේ නැහැ එළියට ඇද්දෙත් නැහැ. මම මෙන්න මේක ඕඩර් කරා. ජැකට් එක. ඒ වුණාට මම හිතන තරම් එක ලස්සනක් නෑ. මේ මැටීරියල් එක හරිම රස්නේ මැටීරියල්. රස්නෙට තමයි ඉතින් මේ වඳින්නේ. ඇතුළ නම් හරිම සොෆ්ට්. එළියෙන් හරි රෆ් ගතියක් තියෙනවා. සමහරට හේදුවම හරියයිද දන්නේ නැහැ. මම ඒකට එච්චර ආස නෑ ළමයි. මම
ඒක හොඳයි බට් මම ඒකට ආසෙ නැහැ. ඊට වඩා ලස්සන එකක් මම බලාපොරොත්තු වුණා. ඊට පස්සේ මෙන්න මේ දෙක මේ කිට් දෙක 6000 ගාණක් වුණා. මට මතක 6000ට 5000 ගාණ ඒක අපරාධ සල්ලියක් හරිද? මං අදට කියනවා මට නම් ෂේන් එකේ ඇඳුම් තරම් ටෙමු එකේ ඇඳුම් සෙට් වෙලා නැහැ. ඒ හින්දා කොච්චර වුණත් ගාණ වැඩි වුණා ෂේන් එකෙන් ඇඳුම් ඕඩර් කරන එක හොඳයි. අනිත් පොඩි කෑලි වල ටෙමු වෙස්ට් හැබැයි ඉතින් රිවිව්ස් බලලා දාන්න හරිද? මෙන්න මේක මෙහෙම එන්නේ හරිද? මේකයි මේකේ කලිසමයි. මේකේ තියෙන ප්‍රශ්නේ මේක හරියම මේ තුනි. මේ ටී-ෂර්ට් එක ඇඳලා පස්සේ ඔක්කොම පේනවා. ඒකට මෙහෙම බැලුවම එහෙම නෑ වගේ. ඒකට මේක මන් දන්නේ පේනවා එංග හරි කැතට. ඉතින් ඒක මම ඇත්තට සෙට් වෙන්නේ. කළු පාට එක ඕකේ. කළු එක අවුලන්නේ නැහැ. හැබැයි මේ මැටීරියල් එක මාර සනීපයි. කළු එක ඕකේ. කළු එක මම ඇඳලා බැලුවා. කළු එක නම් ලස්සනට තිබුණා. රෝස පාට එකත් අවුලක් නැහැ. මේ අර යට ඇඳුම් එහෙම හොඳට කැපිලා පේනවා. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඊට පස්සේ තව තිබුණා මෙන්න මේක ඇවිල්ලා ටවල් එකක්. ඒනට මම හිතුවා මේක මීටරට ලොකු ඇති කියලා. එක්කම ලොකු සයිස් එක ඕඩර් කරලා පොඩි එකක් ඇවිල්ලාදත් මස්ලා. දැන් අපිට ගමනක් යනකොට ළමයි ටවල් එකක් දාගෙන යනවා කියන්නේ හරි කරදරයිනේ. හැබැයි ටවල් එකක් තියෙන්නත් ඕන. හරිද? මේක ඇවිල්ලා මට මුලින්ම මගේ යාළුවෙක් කියා හදාගෙන දෙන කොටන් රෙදි දෙකක් අරගෙන මේ හොඳ කොටන් රෙදි දෙකක් මෙහෙම එකට මහලා හදාගෙන දෙන රෙද්ද මාර සනීපයි සහ ඒකට හොඳට ටක් ගාලා වේලෙනවා. ඉතින් මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ගොඩාක් ලොකු නෑ. මේක හොඳයි ෆේස් ටවල් එකක් විදිහට යූස් කරන්න. මේක ටක් ගාලා වේලෙනවත් එක්ක ඒකෙන් මේක බර නැහැනේ. ඒක තමයි වටින්නේ. ටික ඇඟපත නියම් පීද ගන්න. ඒ වගේ දෙයකට අපි ගමනක් යනකොට මේක මාර වටිනවා. ඉතින් අදට මට ඔයාලා ටෙමු එකෙන් පෙන්නන්න තියෙන උච්චරයි. ඉතින් ඒ ටික තමයි. ඉතින් ඔයාලට කියන්න තියෙන ඔයාලගේ වැදගත් දෙයක් තියෙනවා නම් මාසෙකටවත් කලින් ඕඩර් එකක් දාන්න. මොකද මමත් හිතන් ඉඳියා සත් දෙකක් ඇතුළත එන හින්දා මගේ වැඩේට එයි කියලා ඒ උනට ආවේ නැහැ. ඉතින් නැත්තම් ළමයි ඔයාලා හිතන්නකෝ අප්‍රේල් 11 වෙනිදා දාපු එක ඇයි 29 වෙනකන් ආවේ නැත්තේ කියලා. මගේ වෙලාව. හැබැයි කොහොම හරි මොනවාද දැන් මම අප්‍රේල් 21 දාපු එකත් 29 වෙනිදාට කලින් ආවා. දවස් 6න් ආපු ඕඩර් එකක් තියෙනවා. හරියද? ඒ වගේත් තියෙනවා. පස්සේ දාපු ඔක්කොම ආවා. දැන් මේ කියන්නේ අප්‍රේල් 20න් පස්සේ වගේ දාපු හැම එකම මේ දැන් අදත් කෝල් කරලා ටෙමු එකෙන් පාර්සල් දෙකක් තියෙනවා කියලා ඔය වගේ දිගටම එනවා. මං හිතන්නේ ටෙමු එකෙන් පාර්සල් 20කට වඩා දාලා තියෙනවා මේ මාස දෙක ඇතුළත. ඒ වුණාට හැම එකම වෙලාවට ආවට මට ඕන වෙලාවට ආවෙ නැතුනම වැඩක් තියෙනවා. ඒ හින්දා ඉතින් ඔයාලා මොකක් හරි ඔයාලගේ වැඩක් තියෙනවා නම් මාසෙකටවත් කලින් දාන්න. මට උනේ ඇත්තටම කල් තිබ්බේ නැහැ. සද්දකින් ප්ලෑන් කරේ වැඩේ. ඉතින් කරන්න දෙයක් නැහැ. උනට සද්දකින් ආවෙත් නැහැ. දුක තමයි. ඒ ටික දැන් රිටර්න් කරලා යවනවා. ඒක තමයි ජීවිතේ නේද? ඉතින් ළමයි එන ගිහින් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට බ්‍රයිට් බීකේ වෙච්ච හැටිත් මම ඉස්සරහට ගේන්න ජුලයි වල තමයි ඔයාලට ඒක බලන්න වෙන්නේ. ඉතින් එහෙනම් ගිහලා නම් හැමෝටම සුවදාසක්. මතක් කරන්න ඕන. ඔයාලා මගේ channel එක මම WhatsApp channel එක description එකේ දාලා තියෙනවා. ඒකට එන්න. ඔයාලට ටෙම් එකෙන් මොන හරි ඔයාලට හිතන්නකෝ ඔයාලට දැන් 5000කනේ අඩුම ගෙන්නන්න පුළුවන්. මොනවාරි පොඩි දෙයක් ගෙන්න ගන්න තියෙනවා. ඔයාලට පුළුවන් මට කියලා ගෙන්නන්න. ෂේන් එකෙත් ඒ විදියමයි. ගිහින් එන්නම්. bye bye.